මගේ channel එකට ආව ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් අපි යමුද වීඩියෝ එකට. golden color skin එකක් ලැබෙන body oil එකක් හදාගන්න තමයි අද අපි යන්නේ. ඔයා මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේකට කියන්නේ skin එක dry brush කරනවා කියලා. මේ වගේ පැක් එකක් හරි ඔයිල් එකක් හරි අපි ඇප්ලයි කරන්න කලින් මේ විදිහට බ්‍රෂ් කරලා ඇප්ලයි කරද්දී අපිට ඒකේ තියෙන බෙනිෆිට්ස් වැඩි. ඒ විදිහට dry brush කරද්දී blood circulation එක හොඳ තත්ත්වයෙන් පවතිනවා. එතකොට skin එක glow වෙනවා. skin elasticity එක boost වෙනවා වගේම dead skin cells ඉවත් කරගන්නත් මේ ක්‍රමයෙන් පුළුවන්. මේ බොඩි ඔයිල් එක හදන්න මම පාවිච්චි කරේ සුදු පොල් තෙල්. සුදු පොල් තෙලුයි කස්තූරි කහයි වෙනිවෙල් කුඩුයි. මේ බොඩි ඔයිල් එකෙන් ශරීරයට ලස්සන රත්තරන් පාටක් ලැබෙනවා වගේම සමට හොඳ පෝෂණයක් ලැබෙනවා. ඕගොල්ලන් මේ බොඩි ඔයිල් එකෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න නම් සතියේ දවස් දෙකක්වත් මේක කරන්න. මිල අධික ක්‍රීම් එකක් ගන්න මුදලක් නැතුව ඉන්න කෙනෙක්ට උනත් මේ අමුද්‍රව්‍ය තුන භාවිතා කරලා ඉතාමත්ම ලෙහෙසියෙන් ස්වභාවික විදියට ලස්සන වෙන්න පුළුවන්. මේ වෙනිවෙල් කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න පුළුවන් ඉහළම දෙයක්. කහ කියන්නේ විස බීජ නාශකයක් කියලා ඔයගොල්ලන් දැනටමත් දන්නවනේ. හැම පැහැපත් කරගන්න මේ අමුද්‍රව්‍ය භාවිතා කරනවට අමතරව ශරීරයේ ඇතිවෙන දද, කුෂ්ඨ, කුඩා බිබිලි, එහෙමත් නැත්නම් කළු ලප, අඳුරු තැන්, ඒ වගේ තැන් වලටත් මේ ඔයිල් එක ගොඩක්ම හොඳයි. මේ වගේ බොඩි ඔයිල් එකක් එහෙමත් නැත්නම් ක්‍රීම් එකක් ගාලා මසාජ් කරද්දී කන් දෙකත් මසාජ් කිරීම ගොඩක්ම වැදගත්. කන් දෙක මසාජ් කරන ටෙක්නික්ස් මගේ ෂෝට්ස් වල තියෙනවා. ඔයගොල්ලන් කැමති නම් ඒකත් බලන්න. සම පැහැපත් කර ගැනීමට අමතරව ඔයගොල්ලන්ට wrinkles, fine lines මෙන්න මේ වගේ දේවල් තියෙනවා නම් මේ බොඩි ඔයිල් එක යූස් කරලා ඒ තත්ත්ව මග අරගන්න පුළුවන්. ඕගොල්ලන්ට නාන්න කලින් මේ බොඩි ඔයිල් එක මේ විදිහට ඇඟේ හැමතැනම ගාලා හොඳට මසාජ් කරලා නාන්න පුළුවන්. මේ බොඩි ඔයිල් එක ඕනවට වැඩිය ගන්න ඕනේ නැහැ. සමට ඇබ්සෝබ් වෙන ප්‍රමාණයට විතරක් ගෑවම ඇති. මේ ඔයිල් එක හදන්න අපිට ඕන වෙන්නේ සුදු පොල් තෙල්. මේක ඩබල් බොයිල් ක්‍රමයට තමයි අපි හදාගන්නේ. දැන් මේකතු කරන්නේ වෙනිවෙල් ගෙට කුඩු. ඔයගොල්ලන්ට වෙනිවල් ගෙට කුඩු බෙහෙත් බඩු කඩ වලින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ පිරිසුදු වෙනිවල් කෑල්ලක් ගෙනල්ලා සෝදලා ඔයගොල්ලන්ට ඒක කුඩු කරගන්නත් පුළුවන් ගෙදරදී. දැන් දාන්න යන්නේ කස්තූරි කහ. මුලින් පොල් තෙල් දැම්මා, ඊළඟට වෙනිවල් කුඩු දැම්මා, ඊට පස්සේ කහ කුඩු එකතු කරා. අපි දැන් බොඩි ඔයිල් එක හදලා ඉවරයි. අපි දැන් කරන්නේ ඊළඟට මේක පිරිසුදු වීදුරු බෝතලයකට දාලා තද අවුවේ තියන එක. මේ විදියට දවස් 5ක් තද අවුවේ කැකෑරුණාට පස්සේ අපිට මේ බොඩි ඔයිල් එක පාවිච්චි කරන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේ බොඩි ඔයිල් එක ගාලා පහුවෙන්දට අවුවේ නම් යන්න එපා. මේ බොඩි ඔයිල් එක හදලා පාවිච්චි කරලා ඔයගොල්ලන්ට මට රිසල්ට්ස් කියන්නකෝ. ගිහලා නම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.